දිව්‍ය ලෝකේ දෙවිවරු දුකෙන් මෝණු එල්ලගෙන නැහැ. මනුස්ස ලෝකේ මෝණ එල්ලගෙන දුකෙන් බෙරි වෙලා ඉන්නව නේද? ඒ ඇයිට දිව්‍ය ලෝකේ ගොඩක් දුරයි. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේගේ ශාසනය කියන්නේ අශෝකං විරජං කීමං ඊතම් මංගල මුත්තමක්. ශෝක නොකිරීම මංගල කාරණාවක් කියලා. පින්වතුනි පුරුදු වෙන්න එපා. දුකෙන් ඉන්න පුරුදු වෙන්න එපා. ප්‍රශ්න මිනිසුන්ට ඇති වෙනවා තමයි. කරදර මිනිසුන්ට ඇති වෙනවා තමයි. ඒ වුණාට මූණු එල්ලගෙන ජීවිතේම අපායක් කරගන්න ඕනේ නැහැ. ඒව අමතක කරලා සතුටින් hina වෙලා පින්දහම් කරගෙන මේ දුර්ලභ මනුෂ්‍ය ජීවිතේ මේ දුකින් ගැලවෙන්න බලන්න. හැමදාම මුණු එල්ලගෙන දුක් බරිතව ඉන්න එපා. දෙවියන්ගේ දිව්‍ය ලෝකවල ඒ සුධර්මා දිව්‍ය සභාවට රැස් වුණ දිව්‍යවරුන්ගේ මෝනේ දුකක් නැහැ. සතුටක්ම තියෙනවා. ඒකට සතුටෙන් ඉන්න දෙවිවරු තවත් සතුටු කරවන්න ඕන කියලා සක්‍ර දේවේන්ද්‍රයාට හිතුණා. ඒකට සක් දෙවිඳු ඒ පිරිස දැකලා මේ වගේ ගාථාවක් වදාලා මෝදන්ති වත බෝධිවා තාවතින් සාසයින්දකා තථාගතං නමස්සන්තා ධම්මස්සච සුදම්මතන්ති. ඒ සක්‍ර දේවේන්ද්‍රයන් සතුටු වුණා. දෙවිවරු ඔක්කොම ඉන්ද්‍රයා සහිත සක්දිවිඳු සහිත සියලු දෙවිවරු සතුටු වෙනවා. දෙව්ලොව බුදුරජාණන් වහන්සේට নমස්කාර කර කර ධර්මයේ තියෙන වටිනාකම ගැන හිතා බුදුරජාණන් වහන්සේටත් ධර්මයටත් වැඳ වැඳ තමයි දෙවිවරු ඉන්නේ දිව්‍ය සභාවේ දිව්‍ය ලෝකවල. නවේ දේවේච පස්සන්තා වන්නවන්තේ අසස්සිනේ සුගතස්මින් බ්‍රහ්මචරියං චරිත්වාන ඉදාගතේ. අලුත් දෙවිවරු බුදුරජාණන් වහන්සේගේ කාලේ අලුත් දෙවිවරු දිව්‍ය ලෝකේ පහළ වෙනකොට ඒ අය ගොඩාක් වර්ණවන්තයි, ගොඩක් ලස්සනයි, ආනුභාවයේ යසස වැඩි. ඒ අය බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ පින්දහම් කරගෙන තමයි දෙවියන් අතර ඉපදිලා ඉන්නේ. තේ අඤ්ඤේ අතිරෝචන්ති වන්නේන යසසායුනා ශාවකා භූරි පඤ්ඤස්ස විශේෂූපගතයිද. අනිත් දෙවිවරුන්ට වැඩිය බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ පින්දහම් කරගෙන ධර්මයේ හැසිරීලා දෙවියන් අතර ඉපදෙන අයගේ වර්ණයයි යසසයි වැඩි. බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ මාර්ගඵල අවබෝධ කරලා දෙවියන් අතර ඉපදුනාට පස්සේ ඒ දෙවියෝ විශේෂයෙන් බබලනවා. ඉදන් දිස්වාන නන්දන්ති තාවතින් සාසයින්දකා තථාගතං නමස්සන්තා ධම්මස්සච සුදම්මතන්ති. ඉතින් මේක දකින දෙවිවරු ගොඩාක් සතුටින් බුදුරජාණන් වහන්සේටත් ධර්මයටත් පුදුම ධර්මයක් නේද මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන්නේ කියලා ධර්මයේ වටිනාකම කියා දෙවිවරු මේ ධර්මයට ප්‍රීතිය දහම් ප්‍රීතියෙන් වාසය කරනවා කියලා කියනවා. ඉතින් මේ විදිහට දෙවිවරු ගොඩාක් සතුටින් ප්‍රීතියෙන් ඉන්නකොට සක්‍ර දේවේන්ද්‍රයාට හිතුණා දැන් මේ ගාථා කියන්න දෙවිවරු තව සතුටු වෙනවා. ඉතින් සක්‍ර දේවේන්ද්‍රයාට හිතුණා තවත් මේ දෙවිවරු සතුටු කරන්න ඕන. එහෙනම් දිව්‍ය ලෝකේ ඉන්නේ සතුටෙන් ඒ වගේම දෙවිවරු අනිත් දෙවිවරු සතුටු කරනවා ධර්මයෙන්. ඊළඟට දිව්‍ය සභාව සුධර්මා දිව්‍ය සභාව කියලා කියන්නේ ඒ දෙදෙව්ලොවට තව්තිසාවත් චාතුම් මහරජිකේ ඒ වගේම මනුස්ස ලෝකේ යම් කටයුතු ඒ දෙවිවරු සාකච්ඡා කරන තැන. ඒක හරියට ගත්තොත් මනුස්ස ලෝකේ පාර්ලිමේන්තුව වගේ. නමුත් අපේ පාර්ලිමේන්තුවේ නම් කතා කරන බණ නැත. එහි කතා කරන්නේ අංගර දෙමළ.
බලන්න දෙවියන්ගේ පරිපාලනය ගැන කතා කරන දිව්‍ය සභාවේ දෙවිවරු එකතු වෙච්ච ගමන් බුදු ගුණ තමයි කියන්න ගන්නේ. ඊට පස්සේ සක්‍ර දේවේන්ද්‍රයා දෙවිවරුන්ට කියනවා පින්වත් දෙවිවරුනි තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ තියෙනා වූම ගුණ 8ක් මම ඔබට කියන්නම් ඔබ ඒක අහන්න කැමතිද? දෙවිවරු කිව්වා අපි කැමතියි බුදුරජාණන් වහන්සේගේ තියෙනා වූම බුදු ගුණ 8ක් අහන්න. ඔන්න දිව්‍ය ලෝකේ දෙවිවරු කතා වෙන බුදු ගුණ කියනවා සක්‍ර දේවේන්ද්‍රයා. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගැන දෙවිවරුනි නුඹලාට කුමක්ද හිතෙන්නේ? ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ බොහෝ ජනයාට හිතසුව පිණිස ලෝකානුකම්පාව පිණිස දෙව් මිනිසුන්ගේ යහපත පිණිස හිතසුව පිණිස පිළිපන් ශාස්ත්‍රුන් වහන්සේ නමක්. බොහෝ දෙනාට හිතසුව පිණිස යහපත පිණිස පිළිපන් මෙවැනි ශාස්ත්‍රුන් වහන්සේ නම අතීතේවත් මම නම් දකින්නේ මේ මෙකලත් මම නම් දකින්නේ කියලා. කියන්නේ සක්‍ර දේවේන්ද්‍රයාට ආයුෂ තියෙනවා මනුස්ස අවුරුදු 3 කෝටි 60 ලක්ෂයක්. ඒ අවුරුදු 3 කෝටි 60 ලක්ෂයටමත් සක්‍ර දේවේන්ද්‍රයාගේ දිවසටත් බුදුරජාණන් වහන්සේ තරම් දෙව් මිනිසුන්ට හිතසුව පිණිස කටයුතු කරන වෙනත් ශාස්ත්‍රුන් වහන්සේ නමක් දැකලා නැහැ. ඇත්තටම බුදුරජාණන් වහන්සේ නමක් පහළ නොවුණා නම් අපිට මොනවා වෙයිද කියලා හිතන්න. මනුස්ස කන කැස් බෑවා වියසිදුරෙන් අහස බලනවා වගේ දුර්ලභ මනුස්ස උප්පත්තියක් අපිට ලැබිච්ච වෙලාවේ අපේ අතින් පිනක් හරි කෙරෙන්න කුසලයක් හරි කෙරෙන්න හොඳ නරක කියන එකෙන් හොඳ යහපත අපේ ජීවිතයට ලං කරගන්න අපිට සැලසුනේ ශාස්ත්‍රු සම්පත්තිය නිසා. මේ ලෝකේ යම්කිසි කෙනෙක් අමා මහ නිවනටපත් වුණා නම් ඒ අමා මහ නිවනටපත් උනේ බුදුරජාණන් වහන්සේ නිසා. සෝවාන් වුණා නම් සකදාගාමී වුණා නම් අනාගාමී වුණා නම් අරහත්ත්වයටපත් වුණා නම් ඒ බුදුරජාණන් වහන්සේ නිසා. බොහෝ දෙවි මිනිසුන්ට හිතසුව පිණිස කටයුතු කළා ලෞතර බුදුරජාණන් වහන්සේ.